අයිබන් සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඊයේ දවසේදී රිලීස් කරා ෂෝට් ෆිල්ම් එකක් 76 ශාපය කියලා. ඒක බැලුවේ නැත්නම් ඉන්නවා නම් ඒක ගිහලා බලන්න. අපේ මීට වීඩියෝ දෙක තුනකට පස්සේ වගේ තියෙන්නේ. අපේ ලින්ක් එක දාලා තියන්නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක ගිහලා වුණත් බලන්න පුළුවන් ඒ වීඩියෝ එක. අයිබන් මචං. අයිබන් කලු. මේ ටිකේ මේ දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මචං ඔය කලින් හිටපු ඒ කියන්නේ කලින් තිබිච්ච දූෂණ තියෙන්නේ මේ දූෂණ හැම එකක්ම එළියට එන්න පටන් ගත්තා. උන් වියදම් කරපුවා, රට සවාරි ගහපුවා, කොමිස් ගහපුවා නේද? ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකාව කියන්නේ. අපේ හිතාන හිටියේ මේ පරිසරය සුද්ධ කරන මේ කඩදාසි කුණුව හොලන එකක් කියලා. නෑ අනිකයි වාහනවල මේ කෑලි ගලවන එකක්, මිදිපකුරු ගලවන එකක් කියලා. ඔය අපේ ලංකාවේ මගේ දැන් ඉන්දියාවට ආසන්න හින්දා දන්නේ නැහැ. හැබැයි ඉන්දියාවෙත් ඔයිට වැඩිය හොඳ වාහන තියෙනවනේ. ඉතින් මේ අමාත්‍යාංශ වල සහ මේ අමාත්‍යාංශ වල බාර හිටපු ලේකම්වරු මේ ඒ නිලධාරී ඒ වගේ ඇමතිවරු මේ අය කරපු හොඳ හොඳ ගැහිලි මේ දවස්වල එළියට එමින් තියෙනවා. එකින් එක ඒ වගේ එකක් එළියට ආවද ඔය බයින අය ඒක තමයි ඔය කියන්නේ ඔය බයින අය පොඩ්ඩක් එයාලගේ ඔය මේ හාම්පුතාලගේ වැඩ කිඩ ටික බලා ගන්න පුළුවන්. මේ දවස්වල කෝප් කමිටුවේ තියෙන මේ වීඩියෝ ටික බලුවා නම් බලා ගන්න පුළුවන්. අපිත් මේ ඒකයි දිගට දිගටම මේක සම්බන්ධව කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච මහා බරපතල මූල්‍ය වංචාවක් ගැන තමයි මේ කියන්නේ කලු. කියන්නේ එකක් කලින් නේද වතුර ගෙනල්ලා අර වතුර කියලා මේ ජලවේදාගේ සමය තමයි මේකත් කෙහෙලිය රම ග්ලෝබල් බිල් එකෙත් වතුර තිබුණා කියලා තහවුරු කරලාම තියෙනවා දැන් මේ වෙනකොට. ඒක ඒ වගේ තවත් වැඩක් තමයි දැන් මේ කියන්නේ. බ්ලැක් ලිස්ට් කරපු කම්පැනි තියෙනවානේ බෙහෙත් ගෙන්වීම තහනම් කරපු මොනවා හෝ ඒ කියන්නේ මේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් නිසා හෝ මොනවා හෝ නිසා බ්ලැක් ලිස්ට් කරන හේතුව තමයි බාල බෙහෙත් ගෙන්වීම එක්ස්පයර් වෙලා තිබීම. එතකොට ඔය වැඩිපුර කොමිස් ගහ ඒ කියන්නේ දූෂිත ආයතන තමයි බ්ලැක් ලිස්ට් කරනවා. කොන්ත්‍රාත්තු කැන්සල් කරනවා. එතකොට ඒ වගේ කම්පැනි කීපයකින් ඒත් පස්සේ බෙහෙත් ගෙනල්ලා තියෙනවා. හරි ඒක වෙන තමයි මේ කෝප් කමිටුවේ දෙන්නේ. ඒකෙන් බිලියන ගානක වංචාවක් වෙලා තියෙනවා. ඒකේ හොඳම දේ කියන්නේ දැන් කමිටුවේ කියන්නේ රැස්වීම තිබිලා තියෙන්නේ හොටෙල් එක දින එකක් විදිහට. හරිනම් අමාත්‍යාංශයනේ තියෙන අමාත්‍යාංශයක වැඩක් නේ. බෝඩ් මීටින් එක බෝඩ් මීටින් එකක් කියන්නේ මේ කොයි හිල්ටන් එකේ ගන්න නැහැනේ. ඒ අර මචං පිදෙන්න දෙන්නනේ. ඔව් පිදෙන්න දෙන්න සහ කෑම වේලක් එහෙම දීලා මේ ඒ උඩ පෙළට බෙදෙනවානේ. එන තියෙනවා රවුන්ඩ් 3ක් විතර. ඒ 3ට බෙදිලා 15 උන් දැන් එයාලා දන්නේ නැහැ. එයාලා උඩින් එන නියෝග වලට වැඩ කරනවා. ඕඩර්ස් වලට වැඩ කරේ නැත්නම් ට්‍රාන්ස් එකක් හරි අරපතේ පහුගිය දවස්වල අර මේ නිලධාරිනේ ඇඬුවා. කතා කරලා ඇඬුවානේ. ඔව්. ඒ වගේ දේවල් වුණා. ඉතින් ඔය ඉහළ පෙළේ අයටව බෙදෙනවා. වෘත්තීය සමිතිවල ඔය ඉන්න සමහර අය කටවල් වහන්න එක දෙනවා. ඉතින් ඔහොම දේවල් වෙනවා. අපි වීඩියෝ එකක් තිබ්බ සීන් එක කියන මේ ඒ වීඩියෝ පොඩ්ඩක් බලන්න. දැන් ඔබතුමා ලිස්ට් එකක් කිව්වනේ WR එකේ තිබිලා. දැන් මෙතෙන්දි මොනවද අයින් කරගෙන තියෙන්නේ? දැන් කමිටිය අයින් කරලා තියෙනවා. කමිටිය නිර්දේශ ඕනේ නැහැ. එතුමා බලලා දෙනවා. එහෙමනේ. දැන් එයා මොනවද බැලුවේ? අන්න විදියට දැන් මේ බෝඩ් පේපර් එකේ දාලා තියෙනවා බලන්න ඩොකියුමන්ට්ස් කියලා. ඒකේ තියෙන්නේ පර්චේස් ඕඩර් එකයි ඇප්ලිකන්ට්ගේ ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් නැහැ එතන. ඒක තමයි මතු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඖෂධය සම්බන්ධව මොනාරි ඒකේ ගුණාත්මක භාවය මොකක් හරි පරීක්ෂණ අවශ්‍ය කරුණු තිබ්බද? ඒක නැහැ. තාක්ෂණික ඩොකියුමන්ට් එකක්වත් ඒ බලපු ඩොකියුමන්ට් අතර නෑ. ඒ යෝජනා ඉදිරිපත් කරනකොට ඩිරෙක්ටර් බෝඩ් එකේ කවුද හිටියේ? බෝඩ් එකටත් මම ගියේ නෑ මොකද මට ඒකේ ට්‍රාන්ස්පරන්සි ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඊළඟට මේ ස්පෙෂල් පාත් එක ගැන මට ෆයිල් එක ආවා. මම ෆයිල් එකේ අදටත් මිනිත් එක බලත හැකි. අර මම සෙක්‍රටරියට මිනිත් එකක් දාලා යවුවා. මේවා නැතුව මේකට පර්මිෂන් දෙන්න එපා කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දෙන මේ නෑ මගේ නිර්දේශය මම දුන්නා. මට කරන්න පුළුවන් එච්චරයි නෑ සහවත්තුමා. ඒකලේකම්තුමා එච්චර ප්‍රෙෂර් එකක් කළාද ඔයගොල්ලන්ට? කියන්නේ කොහොමද ඒ බලපෑම කළේ? අවුරුද්ද අග හොටෙල් එක බෝඩ් මීටිමක් තිබුණා. ඒක යූසුවල් ප්‍රොසීඩර් එක නෙමෙයි. නෑ කලින් ප්ලෑන් කරලා තිබ්බා NMR ස්ටාෆ් එකට ඩිනර් එකක් දෙන්න. ඒ ඩිනර් එකට කලින් බෝඩ් මීටින් එකක් දාලා අපි දන්නෙත් නෑ දවස් දෙකකට කලින් ඊමේල් එකක් ආවා. ඒ බෝඩ් මීටින් එකේ විවිධ දේවල් කරලා අන්තිමට 9 මාර්ට විතර එකපාරට දැම්මා ඩ්‍රග්ස් ගොඩාක් දාලා WR දෙන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මේක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න බෑ මේ කැබිනට් එකෙන් ඇප්‍රූව් කියලා සාකච්ඡා කරලා ඉන්නේ නෑ. පස්සේ මම කිව්වා මං එන විරුද්ධ වෙනවා කියලා. බෝඩ් මීටින් එක වෙන්ද ගන්නේ කොහෙද? වෙන්ද ගන්නේ මේ සාමාන්‍ය NMR එකේ මේ NMR එකේ බෝඩ් එක අදාළ රූම් එකේනේ. ඔව්. ඊට පස්සේ මම දැන් ඇහුවා දැන් කවුරු ස්පොන්සර් කරනවද? නෑ කිව්වා. මං කිව්වා දැන් සල්ලි ගෙවන්නේ කවුද කියලා. ඊට පස්සේ අපි අතින් දුන්නා. ඔය ඩිනර් එකට සහ ඔය මීටින් එකට
ආයතනයේ මුදල් ගෙවලා තියෙනවා. ලක්ෂයක ඇඩ්වාන්ස් එකක් ගත්තා. ඒ මුදල වියදම් වුණේ නැහැ කියලා ඒ සල්ලි ආපහු අපේ account එකට දාලා තිබ්බා. සාමාන්‍ය අපි දෙන ඔය කේක් කැල්ලක් වගේ එකට ලක්ෂයෙන් මිනිමත් තියන්න බෑ. මේ එතකොට ඒකට අනිවාර්යෙන් වෙන ක්‍රමයකින් සල්ලි එන්න ඕනේ. මොකද දැන් එදා ලක්ෂය ගත්තා නම් ඒ ගත්තේ මේ සමාජිකයන්ට ගෙවන්න මුදලක් තියෙනවා රෙනිමිනේෂන් එකක්. ඒක විතරයි ගෙවන්න පුළුවන් ඔය ලක්ෂයෙන්. එතකොට අර කෑම වලට සහ හෝටල් ගාස් වලට ඒ ලක්ෂයෙන් කරන්න බෑ. ඒක ගෙවුවේ නැත්නම් වෙන ක්‍රමයකින් ඒ මුදල් එන්න ඕනේ. දැන් මේ මුදල නැවත ගෙවුවා නම් ඒ කියන්නේ බෝඩ් මෙම්බර්ස්ලාට එදා පේමන්ට් එකක් කරලා නැහනේ. ඒ කියන්නේ වැලිඩ් බෝඩ් මීටින් එකක් නෙවෙයි තිබිලා තියෙන්නේ. කෝරම් එකකුත් තිබුණාද නැද්ද කියලා හොයන්න ඕනේ. මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකට බෙහෙත් වර්ග 300ක් පමණ එක සැරේ ආව වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලිස්ට් එකක්. ඒ මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එක හැටියට අපි විරුද්ධ වුණා. ඒවා එකක්වත් වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් කමිටි එකෙන් අප්‍රූව් වෙච්ච ඒවා නෙවෙයි. අපි කිව්වා මේ අපිට මේක අප්‍රූව් කරන්න බැහැ කියලා. ඒ ගමන කිව්වා නෑ මේවා මේ අත්‍යවශ්‍ය බෙහෙත් මේවා නැත්නම් රටට බෙහෙත් නැති වෙනවා. ඒක නිසා තමයි කියලා. සමහර ඒවායි දීලා තිබිච්ච ඒවා බ්ලැක් ලිස්ටඩ් කම්පනීස් වලට දීලා තිබුණා. ඇමොක්සිසිලින් වගේ රෙජිස්ට්‍රේෂන් 50ක් විතර තිබිච්ච ඒවටත් වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් දීලා තිබුණා. ඒ වෙලාවේ CEO සභාපති කවුද? මහාචාර්ය එස්.ටී. ජයරත්න සභාපති, වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විද. ඒතර අමාත්‍යවරයා කෙලිය රොම්කල. කෙලිය. එතන පැහැදිලිවම කියනවා ඒගොල්ලෝ මේ එතන තිබුණේ බෝඩ් මීටින් එකක් සාමාන්‍යයෙන් තියන්නේ. අනික රජයේ ආයතනයක රජයේ ආයතනයක බෝඩ් මීටින් එකක් සාමාන්‍යයෙන් මචං තියන්නේ නැහැ නේ. හොටෙල් එක සාමාන්‍යයෙන් තියලා දින එකක් තියලා එහෙම කරන්නේ නැහැ නේ. ඒ අර පිදේනි ටික දෙන්න ඕන හින්දා තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලිවම අපිට පේනවා මචං. එතකොට අපි බලමු ඉදිරියේදී කොහොමද මේකට නීතිමය වශයෙන් කටයුතු කරන්නේ කොයි වගේද කියලා. එතන පැහැදිලිවම කියනවා මේක දැන් මේ සේරම එකතු කරගෙනම යන්නේ අර අපි කලින් කොහොමද දැලමසමින් යන්නේ කියලා. අනිවාර්යයෙන්. අය වගේම තමයි දැන් කෙහෙලියරත් මේ ඔක්කොම එකතු වෙමින් තියෙන්නේ. එකින් එක හිමීට එකතු වෙමින් තියෙන්නේ. අපි බලමු. කෙහෙලිය එන්න ලෑස්තිලා ඉන්නකෝ නේද? එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. ඔබ තනි තනිම වෙනස් කිරීමට සූදානම්. ජාත්‍ය ජනපද විකිණි සභාවට පුරවැසියන්ගේ බලාපොරොත්තු